සිතානේ අන්ත මනතුංග උපුලට යම් කිසි අවවාදයක් ලබා දුන්නා වේ යුතුයි. ජනිකෝම ඒ අනුව දුර්වල පාඩුවක් නමුත් ජානත්ගේ කල්මැණි විතර සුබදායක නැහැ. මේ නාන්තර සමගි ජයරත්න පෙත්තේනාලෝලේ අසරණේ මේ ඉන්දියානු කණ්ඩායමේ ආර්ථික පොඩියා පැන්සිල් ජර්සි අංකය පැනදෙක ක්‍රීඩා ක්‍රමයේ සිටිනේ. එවරත් කදිම පන්නා දෙමු පාඩුවා කාන්ත මනතුංග කදිම මැජික් පාඩුවා කීපයක්ම මේ තාරක මාලාව තුළ ක්‍රියාත්මක කරමින් සිටිනේ. වැදුනොත් එළිය තමයි ආයේ. නාලක. යානුව ලකුණු 6යි ලොප්ටර් ඔෆ්සයිඩ් පාර. නාලකයි ගන්න. වැදුනොත් 6යි. නාලකයි නාලක. வீடியோ இருக்க எடுத்து காட்டுவேன் இன்னைக்கு போஸ்ட் போடுங்களே இதுல எடுத்து போஸ்ட் போடணும் முடிஞ்சிருக்காது යානුව අපගස්තෝ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා බාල ආචාර්යවරයා සමගි උරපාන විද්‍යාලයේ ක්‍රීඩා බාල ආචාර්යවරයා පැවිදි වන පාරක් එල්ල කළ ආචාර්යත් පසු පාදේ රාමණීය පුල් පාරක් ඉස්කාලේ කලා පෙරා ලකුණු 6යි ජනිකෝ මනතුංග පෙරාපිය ක්‍රීඩා රෝලි අසාරණි Masitani Ewa Charata Ramaniya Para Kelle Kare Chalitata Mevana Vitara Satya Parapatalai Mage Lakuru Satan Karuge Muna Venasana Akara Peniyane Pekida Alori Asani Yoshanki Munas Enna Venasana Akara Peniyane Eanu alakodu tatte alakodu daaname Jayaratne kadiwa පාරවල් දෙකක් කෙල්ල කරේ එයානු සස්පික අත්කොල සඩාදේ අගවාදලා තුන්වෙනි පදු පාර පිටේ වදින පදුව පොයින්ට් කරා පෙරා එකයි කොලාපුරා ඉතවල ප්‍රතරා ප්‍රතිපාද කරනවා එයානු alakodu tatte alakodu 21යි 22 ඉලක්කයක් අවදි වෙන්නේ පදු 8යි alakodu 22යි ශනිකෝ ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ड्रामा बताए फाइनल बनाएगा ड्रामा में टोटल बताए पढ़ता है अभी मोबाइल में सही है अरे वो रुपए अरे फाइनल एल मोड़ है तो ऐसा अंदर ये भी रहता है ये ठीक है अरे भाग क्या कर रहा हूं ये सुबह से කල්පේ කොණ්ඩේ බලන්න. ධනපාල උඩවත්තා කියලා. කොණ්ඩේ වල කතා. ආදී. සාමු තිකේ පාන්නේ. Yano Shaspika Pratama Badu Atulama Para Kele Kara Yano
රාමණීය පාරක් එල්ල කරේ ලකුණු තත්ත්වය. ලකුණු 6යි නිපදුවක් ඉල්ලා සිටිනවා මනතුංග විනිසුරුතුමා. නමුත් පැති විනිසුරුතුමා ප්‍රසන්න එය නිෂ්ප්‍රභ කරනවා යන ලකුණු තත්ත්වය ලකුණු 6යි. මා සිතන්නේ මේ උත්තර ලංකා තිලක සමගින් අංශක කොඩිකාර නිදාගෙන සිට පැමිණෙන ක්‍රීඩා ලෝලී අසායනීය අවස්ථා තරගයේ ක්‍රීඩා ක්‍රීඩීම සඳහා යන තවත් පදිම පන්නා දැකෝ පාදුවක් ශෂ්මික ආතාවත් මා සිතන මේ ලුණුවත්ත ප්‍රදේශයේ සිටින අති දක්ෂ ක්‍රීඩකෙක් ක්‍රීඩා ලෝලී අසායනීය තාවත් වේගයෙන් පන්දු යවි ක්‍රීඩකෙක්. නමුත් නමුත් වයිට් පාදුවක් මේ ශෂ්මික ජයරත්න කියන්නේ හැකියාව අති විශාල හැකියාවක් තිබෙන ක්‍රීඩකෙක්. නමුත් ඒ හැකියාවට බුද්ධියත් පදක් එකතු වුණා නම් අති දක්ෂ පාදියාවනේ කැඩෙන්න අපිට අනිවාර්යයෙන්ම දක්වන්න තිබුණා. ඒතරම්ම දක්ෂ ක්‍රීඩකෙක් පිළිගන්නවා. එවරක් කදිම පන්නාදම උපාධිය උඩ පාදුව රැක ගන්නවා. මායයි සදාත් කරේ මේ උඩ ඒතරම්ම සුපිරි හැකියාවක් තිබෙන ක්‍රීඩකෙක් ක්‍රීඩා ලෝලී අසායනීය මේ ලාබාල සීන් සිවුරක් ඇති තාමත් පවුටයි කරා. පවුටයි කරා. ඔලිවල අරගෙන ඉන්නවා. පානවල තියෙන්නේ මායයි සදාන් කරන්නේ ශෂ්මික ජයරත්න අතිම හැකියාවක් තිබෙන ක්‍රීඩකෙක් කියාපේ ක්‍රීඩා ලෝලී අසානේ ඕක තිබෙන හැකියාව පිළිබඳව ඔහුට වඩා අවධානය යොමු කරේ ක්‍රීඩා ලෝලී අසානේ මනසකට පදවීම සදා ජයරත්න රයිට් ආ මෝදලිකට ආකාරයේ රමණීය පාරක් කිසිදු ක්‍රීඩකෙක් විස්තරගත කරන්නේ නමුත් නිසක ලකුණු 4ක් අප්පාත් කර දැක්වේ මේ අංක 99 ජර්සිය පැනලා සිටින ක්‍රීඩකයා. ඒ අනුව උදම් මේක උදම් තමයි ගහන්න නෑ කිව්වට පස්සේ ඇයි මොකටද තවත් ලකුණු 10 අවසන් පන්වාරයේ සදා ජයරත්නට ලකුණු 14ක් ආරක්ෂා කර ගැනීමේ ඒ අනුව හංස මනතුංගට එරෙහිව මාලක ජයරත්න කැඳවා තිබෙන්නේ ලෙෆ්ට් ආ මෝදවික ආකාරයෙන් ප්‍රථම පාදුවම වයිට් පාදුවා කැඩෙන සංජා කරා. ඒ අනුව ඉතා කික්කොනේ තාරකයේ පාතාන විනිසුරුතුමනි තාරක රාශියක් චාලි නායකතුමා අකිතා කික්පරි මෙම ස්ථානයට සම්බන්ධව සිටින සජීව නැගිතා කික්පරි ඔබගේ නායකතුමා යොමු කරන්න මෙම ස්ථානය වෙත. ඒවර කදිම පාදුව මා සිතන්නේ ලකුණක් ලැබෙන ලකුණත් සාමාන්‍ය පහරකට නොයා කියන ඒ ලකුණක් නොලැබෙන හැටියටයි මා ක්‍රිකට් පොතේ තිබෙන්නේ ක්‍රීඩා ලෝලී අසන්නේ නොස්ට්‍රෝක් හැටියටයි සඳහන් කරන්නේ. Now ජයරත්න මෑත කෙටිය පන්දුවට ලකුණු 4යි. ඒ අනුව ලකුණු තත්ත්වය ලකුණු 14යි තවත් පන්දු 2යි ලකුණු 8යි පිය ක්‍රීඩා ලෝලී අසානනි මේ පහරවල් දෙක එල්ල මේ ලකුණු 8ට පහරවල් දෙකක් එල්ල කරොත් එරන්ද කෞශල්‍ය බණ්ඩාර රුපියල් 3000ක මුදලක් ලබා දෙන බව දන්වා සිටිනවා අපේ ක්‍රීඩා ලෝලී අසානනි යාළුව මේ පන්දු දෙකට විශාල පහරවල් දෙකක් එල්ල කරොත් ලකුණු රුපියල් 3000ක මුදලක් ලබා දෙන බව ඒ අනුව එරන්ද කෞශල්‍ය බණ්ඩාර තම සාක්කුවේ නැති රුපියල් 3000 සෙමින් නැවත සාක්කුවට රුවා ගන්නවා අපේ ක්‍රීඩා ලෝලී අසානනි පදුවයි ලකුණු 6යි අනිවාර්යයෙන්ම මේ තරගය තුල නිදාස් කුසලාන තරගයක් තුල සෞම්‍ය සර්කාරට දිනේෂ් කාර්තික් එල්ල කළ පාරක් එල්ල කළ යුතුයි ක්‍රීඩා ලෝලී අසානනි. ඒ අනුව ඒ නොමැතිනම් මේ පාකිස්තානු ක්‍රීඩක ජාවෙද් මියන්දාඩ්
එල්ල කළ පහරක් එල්ල කළ යුතු ඒ පදුවයි ලකුණු 6යි ආලක මේ ගායන පදුවේ වටිනාකම රුපියල් 1000ක් පිටිකා ලෝලිය අසන්නේ ලෙෆ්ට් ආමෝද විකට ආකාරයෙන් ලකුණු 6යි ඒ අඩුව මායයි සදාන් කලේ ජාවින් මියන්ඩාන් කණේ පාරක් එල්ල කළේ උදම්ට අනිවාර්යෙන්ම වලකා ලේමට තිබුණු ලකුණු 6ක් අනේ இந்த பங்களாவுக்கு முன்னாடி லக்கில வச்சுலாம்டா චාලි රාජකතුමා